හලෝ මොකද අදට වැඩද ඉසක් දවසේ වඩිනු එකක් කීයද 20යි කරලක් 120යි කීයට දාවේ අද මෙතෙන්ද 11 මාර විතර කීයක් ගෙනාද 300ක් ගෙනාවා 300ක් ගෙවල් කොයිද මම හම්බන්තොට මේ අයිය කෙනෙක් ලැගිට වයස 18යි හොඳයි අයියා තනියෙන් දෙයක් කළා තනියෙන් ගේමක් ගහනවා මොනා කරන්නේ එකතු කරන සල්ලි වලින් එදට යනවා ගෙදරට කියන්නේ අම්මට හොඳ කොල්ලෙක් නේ අම්මයි කවුද ඉන්නේ ගෙදර තාම අම්මයි මල්ලි මල්ලි ඉස්කෝලේ තාම ඔයා තමයි ගෙදර ඒ කියන්නේ වැඩ කරන්නේ නෝවාද සල්ලි වලින් ෂා හොඳ ළමෙක් ආ ඊට වැඩි ඔක්කොම අපි ගත්තොත් තමයි මොකද කරන්නේ අපි ඔය ඔක්කොම ටික ඔයාට උදව්වක් විදිහට අපි ඔක්කොම ටික ගන්නවා ඊට පස්සේ මොකද කරන්නේ ගෙදර යනවා ගෙදර ගිහිල්ලා ඉතින් ඉන්නවා දැන් අම්මා බලන්න යන්නේ නැද්ද මේ වෙසක් කරනකොට පස්සේ යන්න ඕනේ සක් වෙලා. ඒ කියන්නේ ඔයා මේ සම්මෙට සල්ලි වලින් අම්මට දෙනවා ගෙදෙට්ට. වීදමට සල්ලි වලට. හොඳ ළමෙක් නේ. දැන් ඔක්කොම කරල් මෙතන 200ක් වගේ තියෙන්නේ. 200ක් වගේ ඇති. එන අපිට දෙන්නකෝ ඔය ඔක්කොම ටික. අපි පොඩි අද දන්සලක් දෙමු අද වෙසක් දවසේ. මේ පාරේ ඉන්න කට්ටියට මේ ඔක්කොම අරගෙන ඔයාටත් තියෙන වටත් තියෙන ඔක්කොම වලට වෙදමු ඇති වෙනකන් කන්න කියලා දන්සලක් විදියට. දෙන්න. ඔක්කොම ගාන කීයක් විතර වේද මේ ඔක්කොටම? කරල් 200ට අඩුවෙන්ද තියෙන්නේ? 200ට අඩුවෙන්. කරල් 200ට කීයද බාන්න 120යි නේ එක. කරල් 200ට බාන්න 120 ගන්න කීයක් එනවද කියලා? උණුණු බඩ ඉරිඟු. බලන්න කරල් 200ට කීයක් එනවද කියලා? 120 ගානේ. 24 දා. දැන් මම වාට 24 දා දුන්නාම වාට ගෙදර යන්න පුළුවන් නේ. වෙසක් දවසේ මෙතෙන්ට එලා ඌ ඉන්න ඕනේ ගෙදරට ගිහිල්ලා සතුටින් ඉන්න. අම්මට බෑ ඔයා මේකේ ලාභي තියෙනවානේ. ඒ ලාභي ඔක්කොම අම්මට යන්න ගෙදර මල්ලිත් ඉන්නවනේ. එයා ඉගෙන ගන්නවානේ. එයා ලොකු වෙලා කවුරු වෙනද කැමති? ආයි මල්ලිය බලා ගන්න. මොන කොල්ලෙක් ආ? සතුටින්. මේක ඒකක් ගන්න ඕන ගානේ. ඒ ඔක්කොම අපිට කේක දාලා දෙන්න. අපි පාරේන කට්ටියට මේ බෙදමු ගම්සලක් වගේ. ඉතින් මේ පාරේ යන එකේ තම තමගේ බඩු කරලා ගන්න පුළුවන්. හොඳයි. යා කට්ටිය මේ පාරෙන් යනවා අපේ මල්ලියට පොඩි සපෝට් එකක් දෙන්න බඩු කරලා කරගෙන කොල්ල අම්මාවයි මල්ලිය බලාගෙන ගේමක් ගන්න පුළුවන්. කල්ලියක් ගන්න. පාන් කීයක් තියනද කියලා ජය වෙනවා. සිබයින් ඔකෙන් අපි කට්ටියට බෙදමු. බෙදලා ගාගන්න කල් ගන්න අපි දැන් බෙදමු. මේ අවුවේ කොහොමද බං ඉන්නේ? උඩට ගිහිල්ලාද? හා? අවුවේ ඉඳලම පුරුදුයි. එනවලි. අර එන්න මල්ලි මොකද අන්සලේ ගත්තේ? දාසර නැගලා යනවා. මේ දන්සලක් නෙලේ දුන්නේ. එතන මේ බඩිරු විකුණු කෙනෙක් හිටියා. එයාගේ බඩිරු ඔක්කොම ටික අපි ගත්තා. ඉතින් කට්ටියට බෙදුවා. ඉතින් ගොඩක් තිබ්බේ නැහැ. ඉතින් තුන්තියක් ගන්න මේ දෙකදී අරන් ඔය දෙන්නේ යමින්. එන හරිනේ මල්ලි අපි යන්නද? හරි එන. එහෙනම් පරිස්සමෙන් බුදුසරණයි වැඩ ටික ඔක්කොම කරගන්න. ජයෙන් ජය වේවා. ඉස්සරහ වැඩ කටයුතු සාර්ථක වේවා. ඉදිරියේදී ලොකු බිස්නස් එකක් කරගන්න පුළුවන් වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා. එහෙනම් අපි ගියා. බයි. හරි.